ඔයාලා දන්නවද මේක කාර් ගන්න නෙමෙයි. මේක ෆයිටර් ජෙට් එකක්. ඒක ස්ටාර්ට් කරන්න යතුරන්නේ නැහැ. තියෙන්නේ වෙපන් ඇක්ටිවේට් ස්විච් එකක්. ඔයා ඒකේ තියෙන රතු පාට කව එක උස්සලා ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරාම ඔයා පණ දෙන්නේ V12 එන්ජින් එකකට නෙමෙයි. ඔයා ලොන්ච් කරන්නේ ෆයිටර් ජෙට් එකක්. ඉතින් සමිය අවයිල්ලපු Lamborghini Aventador SVJ එක. ඒ වගේ පාර යන ආයුධයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. Lamborghini එකේ ඉන්ජිනියර්ස්ලාට ඕනුනේ කාර් එකක් හදන්න නෙමෙයි. එයාලට ඕනුනේ පාර යන්න පුළුවන් ෆයිටර් ජෙට් එකක් හදන්න. Aventador එකේ හැම ලයින් එකම හැම වෙන්ට් එකම F22 Raptor එක වගේ ස්ටෙල්ත් ෆයිටර් ජෙට් එකකින් තමයි ඉන්ස්පයර් වෙලා තියෙන්නේ. SVJ එක කියන්නේ ඒ ෆයිටර් ජෙට් එකේ টপ ගන් වර්ෂන් එක. SVJ එකේ හදවත ටෙක්නොලොජි එකේ අනාගතය නම් නෙමෙයි. ඒක අතීතයේ තියෙන හොඳම දේ. ඒක තමයි 6.5 ලීටර් naturally aspirated V12 එන්ජින් එක. ඒකේ ටර්බෝස් නෑ, හයිබ්‍රිඩ් නෑ. ඒකේ තියෙන්නේ pure raw power එකක්. ඒ එන්ජින් එකෙන් එන සද්ද හරියට නිකන් ඔපෙරා සිංගර් කෙනෙක්ගේ කෑ ගහිල්ලක් වගේ. ඒක අද කාලේ තියෙන ටර්බෝ සුපර් කාර්ස් වලින් කවදාවත් ගන්න බැරි අත්දැකීමක්. SVJ එකේ රහස ආයුධ තමයි ALA. ඒ කියන්නේ එරෝඩයිනමිකා Lamborghini Attiva. ඒක නිකන් හරියට කායකටම හිතන්න පුළුවන් එරෝ මොලයක් වගේ. කෙලින් පාරක යද්දි ඒක වින් එක ඉන්විසිබල් කරලා ඩ්‍රැග් එක අඩු කරනවා. කෝනර් එකකට එද්දි ඒක වින් එක ඔන් කරලා වාහනේ පාරට අලවනවා. ඒක නිකන් හරියට වාතයත් එක්ක කරන චෙස් ගේම් එකක් වගේ. ඉතින් Lamborghini Aventador SVJ එක කියන්නේ ෆයිටර් ජෙට් එකක ඩිසයින් එකකුයි, ඔපෙරා සිංගර් කෙනෙක්ගේ හදවතකුයි, චෙස් මාස්ටර් කෙනෙක්ගේ බුද්ධියකුයි එකතු වුණ naturally aspirated V12 engine යුගයේ Lamborghini සමාගම හදපු අන්තිම දරුණුම සමගැනීම. ඉතින් ඔයාගේ dream Lamborghini එක මොකද්ද? මේ V12 SVJ එක වගේ old school යකෙක්ද නැත්නම් අලුත් Revolt එක වගේ හයිබ්‍රිඩ් අනාගතයක්ද? කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ ඉතාලියන් යක්කු ගැන තව දැනගන්න අපේ page follow කරන්න.